හත්වෙනි චරිතයේ හැටියට කුරුසිය පාමුලෙහි දේව අම්මා දකින්නවා මුණගැහෙනවා. එතුමිය සහ යේසුස් වහන්සේ ඇස් ගැටුණු අවසාන අවස්ථාව. ඒ දුක්බර අවස්ථාවේ අම්මා කෙනෙක්ගේ ස්වභාවය අපිට හිතා ගන්නට බැහැ. හැබැයි මරිතුමිය මහත් තරහා ගැනීමේ ශක්තියකට හුරු කාන්තාවක්. ඒක අපි යේසුගේ උපතේ ඉඳලා දකින්න දෙයක්. යේසුගේ උපත මරියතුමියට දැනුම් දුන්න වෙලාවේදී මරියතුමිය හම්බා වෙලා දුවල පැනලා කෑ ගහලා මහා කලබලයක් ඇති කරගත්තද? බයිබලයේ අපිට මොකද සඳහන් වෙන්නේ? මම ඔබගේ දාසිය වෙමි. ඔබගේ කැමැත්ත ඉටු වේවා. මම ඔබගේ දාසිය වෙමි. ඔබගේ කැමැත්ත ඉටු වේවා. මේ කුරුසිය දරාගත්ත පළවෙනි අවස්ථාව. ඒගේ ජීවිතේ. ඒ කුරුසිය හමුවුණු පළවෙනි අවස්ථාව. යේසුව මේ ලෝකයට බිහි කරන පිරිස මමක් හැටියට දෙවියන් වහන්සේව තෝරගත්තා. ඒ තෝරාගෙන ඒ දැනුම් දුන්න අවස්ථාව. ඒ දේව කැමැත්තට ඉඩ දුන්නා. ඒ කියන්නේ කුරුසිය අයිති කරගත්තා. කුරුසිය අල්ලගත්තා. ඒ දේව කැමැත්ත දේව දූතයා විසින් දැනුම් දෙනකොට ඔබගේ කැමැත්ත ඉටු වේවා කිව්වා. ඒ තමයි කුරුසියේ කාමුකාරී වූ අවස්ථාව. ඒක පහු කරලා තමයි දැන් මේ කුරුස් පාමුලට ඇවිත් ඉන්නේ. එතකොට අපි ඊට පස්සේ දකින්නවා ඇය දරුවාව මේ ලෝකයට බිහි කරන පිණිස දරුවා වූ කුරුසිය. ඇයට හොඳ ශෝභාවක් හම්බුණා. හොඳ වාසස්ථානයක් හම්බුණා. ඇයට හොඳ ඊට පහසු වෙන සැනසෙලිදායක තැනක් හම්බුණාද? නෑ. ඒ දරුවා බිහි කලේ ඒ සඳහා සුදුසු වාසස්ථානයක නෙවෙයි. ඒක එපා කියලා ගියේ නෑ. ඒකේ බාරගත්තා. එය තුල ඒගේ විහිවරේ තිබුවා. යේසුස් වහන්සේ වෙතට බිහි කළා. යේසුගේ ජීවිතය දෙන්න ඒ ක්‍රියා කළා. අත්හැරියේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ලේසි ජීවිතයක් නෙවෙයි ලැබුණේ. ඊට පස්සේ මොකද වෙන්නේ? හේරොද්ගේ දරුවන් විනාශ කිරීම. යේසු හඳුනා නොගැනීම. ඒක තුළ මොකද වෙන්නේ? ඇය සහ පවුල සරණාගත වෙනවා නේද? ඊජිප්තුවේ සරණාගත වෙනවා. එතකොට ඒ දේව කැමැත්තට ඒ දරුවා අරගෙන පලා යනවා. ඒ මරියතුමිය යේසුස් වහන්සේත් එක්ක යන ගමන. එතකොට එතනදී දැන් ඔවුන්ට මරියතුමියට මේ ලෝකේ මේ තිබෙන තත්ත්වයේ එහා පිළිසිඳ ගැනීමකට ලක් වෙනවා. එතකොට ඒක ඇය බාරගත්තා. දරුවා බිහි කරන්නට ඉඩක් නොතිබුණු නිසා ඒ ගවමඩුවට මුහුණ දුන්නා. ඊට පස්සේ දරුවා බිහි කරලා දරුවාව රැක ගන්නට දරුවාට ජීවිතය දෙන්න පිණිස දරුවා රැගෙන පලා යනවා. ඔවුන් සරණාගත භාවයට පත් වෙනවා තවත් දෙන්නේ. එතකොට අපි දකිනවා මරියතුමිය යේසුස් වහන්සේ වෙනුවෙන් දරා ගැනීමේ ජීවිතයක් පුරුදු කෙනෙක්. එතකොට ඊට පස්සේ යේසුස් වහන්සේ දේව මාලිගාවට ගිහින් පස්සේ මොකද වෙන්නේ? කවුද මොකද කිව්වේ සිමියොන් සානා? හොඳ ජය අනාගතයක් තියෙනවා එහෙම කියලා කිව්වද සිමියොන්? දරුවා වඩාට මේ දරුවා නිසා ඔබට මොකද වෙන්නේ? දවසකදී මොකද වෙන්නේ? ඔබගේ හදවතට කඩු පහරක් වදිනවා වාගේ තැනකට අවස්ථාවකට මොන දෙයක් වෙයි. දැන් අපි කුරුසි පාමුලේ ඉන්න මරියතුමිය දිහා බලන්න වෙන්නේ අන්න එතන ඉඳලා. සිමියොන්ගේ ප්‍රකාශනය ළඟ ඉඳලා. සිමියොන් මේ අද වෙන දේ එදා දරුවා කැප කරන්නට දේවමාලිගාවට ගිය දවසේ අනාගත වාක්‍යයක් හැටියට කිව්වා මේ දරුවා මේ ලෝකේ
කුමන ආකාරයේ කෙනෙක් වෙන්න යනවාද කියන එක නේද? සිමියොන්ගේ ගීතය. අපි බයිබලයේ එක ඉගෙන ගන්න ඕන දෙයක්. සිමියොන්ගේ ගීතේ යේසුගේ ඉදිරි ගමන ගැන කියලා තියෙනවා. එතකොට මරියතුමිය කිව්වා මේ විදිහේ දෙයක් නේ කියනවා කියලා. දැන් මරියතුමිය ඒ තත්ත්වයට එතන ඇවිදිලා. ඒකට මුහුණ දෙනවා. ඒගේ දරුවා යේසුතුමා ඒ කුරුසියේ ඉන්න වෙලාව මරියතුමියගේ හදවතට කඩු පහරක් එන්න වගේ අම්මා කෙනෙකුට දැනුණු වේදනාව. ඒක තමයි ඒ වෙලාවේ යේසුස් වහන්සේ මොකද කියන්නේ? ස්ත්‍රිය. යේසුස් වහන්සේට ඒ වේදනාකාරී මොහොතේදී පවා මවට කතා කරන්නට යේසුස් වහන්සේට හඩක් තිබුණා. හඩක් අවදි කරන්නට පුළුවන් වුණා. ස්ත්‍රිය කියන්නේ අපි දැන් ඊට අපේ අම්මලාගෙන් ගිහිල්ලා ස්ත්‍රී කියලා කතා කරලා ඔය කණි පාරදී කොහොමද කියන්නේ කියලා. ස්ත්‍රිය. මම මේලා ලස්සන කතා කරනවා. ඒ වගේ ගමේ ඉන්න පොඩ්ඩක්සි. ඒ වගේ තවසත් උදේට මීන රැස් වෙලා අපි කරන පරිදි මීටින් එකට ගිහිල්ලා. ඒක වාදී පල්ලියේ ඉතින් දැන් හොඳට වහිනවා. ඒ මිනිස්සු පිළිලා පාරේ ඉඳගෙන දේවදයන්ගේ පිටුරු කියනවා පාරයිනේ. එතනදී ඇවිල්ලා ඒ මිනිස්සු කියනවා ස්ත්‍රිය ඔබ දෙන්නේ මොකද? ස්ත්‍රිය ඔබ දෙන්නේ මොකද? මම මේ ස්ත්‍රී කියන වචනේ කියන්නේ මට ඒක මතක් වෙනවා. ඒ කියන්නේ අපි දෙක අයිලා විනෝද ජනක කතාවක් වුණා. ස්ත්‍රී ඔබ දෙන්නේ මොකද කියලා අපිට ඒ දෙවමනියන්ගේ තුරවලට ගිහිනවා. ඉතින් මේ ඒක විනෝදෙට වීඩියෝ ටික දෙයක් බලන්න ඉන්නත් වෙනව නැත්තම්. ඉතින් ඒ වගේ ස්ත්‍රී කියලා කියන්නේ ඒ කාලේ ගෞරවාන්විත ආමන්ත්‍රණයක්. අපි අද කාලේ එහෙම නොකියවට ස්ත්‍රී කියන්නේ ගෞරවාන්විත ආමන්ත්‍රණයක්. ඉතින් ඒක තමයි යේසුස් වහන්සේ තමුගේ අම්මට කිව්වේ ස්ත්‍රිය තමුගේ මිත්‍ර ගෝලයා පෙන්නලා මේ ඔබේ පුත්‍රයා ගෝලයා කිව්වා මේ ඔබේ මෑණියෝ. ඉතින් ඒතර බාරකාරත්වයක් දුන්නා. මගේ ගමන ඔබ දරාගෙන ඵලයන්. මා විසින් විය යුතු දේ ඔය කරන්න මෙයා ඉන්නවා. ඔයක දරාගෙන යන්න. අද එහෙම වක්වත් කරගන්නට බැරි කොච්චර කට්ටිය ඉන්නවද? ඒක කට්ටිය තමයි මේ මරියතුමිය සහ යේසුතුමා මේ කුරුසියේ පාමුල මරියතුමිය ඉඳගෙන යේසුතුමා කුරුසියේ ඉඳගෙන මේ අපට කියලා දෙන්නේ. අපිට මරණ මංචකයේ වගකීම් ඉටු කරන්න පුළුවන් වුණා යේසුට. යේසු ඒක කරා. මරණ වේදනාවේදී කුරුසියේදී ඒ මවක් වෙනුවෙන් දැරිය යුතු යුතුයකම කළා. ඒක තමයි අද ලෝකෙට කියන්නේ. තමුන්ගේ පවුලක් තුල තම ජීවත් වෙනකොට ඒ පවුල තුල ඔබට කොච්චර දරා ගැනීම තියෙනවද? අද මිනිස්සු දරා ගන්න බැරුව වහා බොනවා, පැනලා යනවා, මූදට පනිනවා, කෝච්චියට පනිනවා. මේ දරා ගැනීම නැති අයනේ. මේ දරාගත්ත අම්මා කෙනෙක් අපිට පෙන්වන්නේ. දරා ගැනීම කොච්චර අපගේ ජීවිත තුළ තියෙන්න ඕන දෙයක්ද කියලා. මම දැක්ක Facebook එකේ දාලා තියෙනවා ඒක මේ ගෑණි විවාහ වෙනකොට ගෙනියන්න ඕන ලොකුම දෑවැද්ද තමයි ඉවසීම හා දරා ගැනීම කියලා. විවාහ වෙනකොට ගෙනියන්න ඕනේ මේ ඔය වාහන ලෝරි මේ අල්මාරි ඒව නෙවෙයි ඉවසීම සහ දරා ගැනීම කියලා. ඇත්තද නේද? මම පෞල් ජීවිත ගත කරන ඔබට ඒක දැනෙන්න ඇති. ඒක කොච්චර ඕනද කියලා. ඉතින් ඒක මම නිකන් මතක් කරේ. ඉතින් අපිට මේ මරියතුමිය එවැනි දරා ගැනීමක් තිබුණා වූ අම්මා කෙනෙක්. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිළිස් වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මට මෙයා මැරුණ හින්දා මෙයාගේ දීපල අයිති වෙනවා. මට මෙයා මැරුණ හින්දා මෙයාගේ කාර් එක අයිති වෙනවා. මට මෙයා මැරුණ හින්දා අහවලදී අයිති වෙනවා. ඒක නිසා මම මේක දරාගෙන ඉන්නවා. ඒක නෙවෙයි. මේ දේ දරාගත්තේ මේක දේව කැමැත්ත නිසා. දේව කැමැත්තට මම අවනත උනා මුල සිට මම අග දක්වා මරණය දක්වාම. ඒක තමයි මේ. ඉතින් අපිට අපගේ ජීවිතවල අපි යම් දේවල් දරාගන්නේ මොකක් හින්දාද? අපිට ලැබෙන වාසියක් හින්දාද? නේද? මම මේ ආච්චි අම්මලාගේ ඉස්පිරිතාලේ මේ ළඟ හිටියේ අවසාන කැමැති පත්‍රේ මට ලියන්න හින්දා. ඒකෙන් මම ඒක දරාගන්නේ. ඒක හිතනේ. එහෙම නැත්නම් මොකද? ආච්චි අම්මලා කොහොමද ගොඩක් තියෙනවනේ. ඒක හින්දා. ඒක හිතනේ.
අම්මගේ රත්තරන් බඩු ගොඩක් තියෙනවා. ඒක මට ලැබෙනවා. ඒකයි මම මේ ඉන්නේ ස්පිරිතාලේ ළඟට ගියා. දරාගෙන ඉන්නේ ඒකයි. අපිට එහෙම දරාගෙන ඉන්නේ. ආදරය සඳහා කරුණාව නිසා දෙවියන් වහන්සේ ඔබගේ මවට ප්‍රියවත් ගෞරව කරපන්න එවිට මේ මහා පොළවේ ඔබට මොනවද ලැබෙනවා කියලා තියෙන්නේ. ඔබගේ මවට ප්‍රියවත් ගෞරව කරන්න එතකොට ඔබට මොනවද මේ පොළවේ ලැබෙන්නේ මොනවද? ආයතන වෙනවනේ. අපි දීර්ඝ කාලික ජීවිතයක් ලැබෙනවා යහපත කරගෙන නිසා. ඒක තමයි. ඉතින් අපිට ඒ දේ මතක් කරලා දෙනවා යෙදුමිය. කුරුසි පාමුලේදෙන යේසුස් වහන්සේ මායිකේ මතක් කරලා දෙනවා. අපගේ පෞල් ජීවිතවලට ඇතුල් වෙලා ඒ දෙදෙනාම කතා කරනවා. ඔබගේ පෞල ඇතුලේ ඔබට තියෙනවා යුතුයකමක්, වගකීමක්, ආදරයක්, දරා ගැනීමක්. මේ කරුණු කාරණා අපේ පෞල ඇතුලේ තිබිය යුතු දේවල්. හැබැයි අද ඒක ගිලිහිලා යනවා. මේක අපි කොච්චර කතා කරුවත්, කොච්චර දේශනා කරුවත්, පන්සලේ හාමුදුරුවෝ කිව්වත්, මම කිව්වත්, මෞලවීතුමා කිව්වත්, පුසාරිතුමා කිව්වත්, පෞල් කිව්වත් මේක තමයි සමාජයේ යථාර්ථය. යේසුස් වහන්සේ නැවත වතාවක් බහැලා කිව්වත් මේක තමයි යථාර්ථය. අපි බලන්නේ අපිට ලැබෙන දේ ගැන විතරයි. ඒක ලැබෙනවා නම් තමයි මම මේක කරන්නේ. මරියතුමියට කිසි දෙයක් ලැබුණේ නැහැ. යොමන් තුමාට කිසි දෙයක් ලැබුණේ නැහැ. එකිනෙකාට ආදරය කිරීමේ වගකීම විතරයි ලැබුණේ. එකිනෙකා බලා ගන්න. එකිනෙකා බලා ගන්න. ආයිනාවේ ප්‍රශ්නේදී දෙවියන් වහන්සේ ඇහුවේ මොකද? ඔබගේ සහෝදරයා කො බලාගත්තද? බලාගත්තද? නෑ නරුවනේ නේද? ඒ වෙනුවේ ඔගෙන් ලැබෙන දේ නිසා. අපි එහෙම තමයි. අපි එකිනෙක කෙනා බලාගන්නේ අපිට ලැබෙන දේ ලොකුයි නම් ගොඩ ඉඳමක් මඩ ඉඳමක් කාර් එක අත්තරම් වල ටික ඕවල දෙනවා තමයි අපි අනික බලාගන්නේ. එහෙම නැත්නම් අපිට අනික බලාගන්න උවමනාවක් නැහැ. ඒක දේව කැමැත්තට කිරීමක් නෙවෙයි. දෙවියෝ අපට දසපරතේ මොකක් කිව්වත් අපට කමක් නැහැ. අපි අනිකාගේ දුක වේදනාව ලෙඩ රෝගය කරදරය ඒ හැම මොහොතකම අපි ආදරය කරනවා නම් අම්මට තාත්තට සහෝදරයට සහෝදරියට අපගේ අනිකුත් ඥාතියෙකුට කාවට ආදරය කරනවා නම් ඒ ආදරය තුළ ඒවත් බැඳිලා තියෙනවා කියන එක මතක තියාගන්න ඕනි. ආදරය කරන්නේ වාසිය විතරක් නෙවෙයි. වාසිය නැතිනම් සල්ලි නැති දෙන ආදරය පෙරදරින් කරලා යනවා කියලා හිතක් කියනවා නේද? මම හිතන්නේ ඌවා. ඔය කියන්නේ ඌවා. එහෙම වෙලා තියෙනවද කියලා ඔබම හිතාගන්න. එහෙම ඔබට වෙලා තියෙනවා නම් ඒක ඒකත් එහෙම වෙලා තියෙන හැබැයි මරියතුමී යේසුතුමා අපිට එහෙම කිව්වේ නෑනේ කියලා ඔබ මතක තියාගන්න. ඉතින් අපිට මේ ආරාධනාව යේසුගේ කුරුසි පාමුලේ ඉඳලා කරන්නේ අපගේ ජීවිතය යහපත් කිරීම උදෙසා. වෙන මොකක්වත් ඉඳලා නෙවෙයි. අපේ ජීවිතය යහපත් කිරීම උදෙසා තමයි මේ ආරාධනා කරන්නේ. අපිට දරාගෙන ඉවසීමෙන් යුතුව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඒක තව කෙනෙකුට පවරන්න නෙවෙයි. තව කෙනෙකුට පවරන්න නෙවෙයි. අද ඒක ස්ටයිල් එකක් වෙලා. මේ පුදුම විදිහට අද ඒක සමාජයේ පුරුපිරිය කරනකො පත්තරේ බලනකො Facebook එක බලනකො ප්‍රවෘත්ති බලනකො හැමතැනම අන්න අම්මා දාලා ගිහිල්ලා මේ ළඟදී දෙක දරුවෙකුත් දාලා ගිහිල්ලා ඒ දරුවෝ කියනවා අම්මයි තාත්තයි දීලා මම මෙහෙම පාරේ දාලා ගියා කියලා. ඒක කරන්න පුළුවන් මිනිස්සුන්ට මේ යන්තම් මේ ඉස්කෝලේ එක වසරකට ගිය දරුවෙක් මේ ළමයා අනිත් පැත්තට එක පැහැදිලි කරනවා එයා බැරිතරම ටිකක් කියනවා ඒක. දාලා ගියා කියලා. එයි මේ මිනිස්සු අනිත් මිනිස්සුන්ට මෙහෙම කරන්නේ නේද? ජීවිත මරියතුමිය යේසුතුමාට ජීවිතය දෙන්න කොච්චර දේවල් කරාද? ලෝකේ අපහාස වින්ද මේ ලෝකේ ව්‍යවස්ථාව ඒ වෙනකොට පියෙක්නෙක් දරුවෙක් හදලා ව්‍යවස්ථාවේදී ගල්හලා මරණ නීතියක් තිබුණාට මරියතුමිය ඒකට මුහුණ දුන්නා. ඒ දරුවාට ජීවිතය දෙන්න නිසා ඒව දේවක නැති කරා. අපිට අද කොච්චර නීතියානුකූල දේවල් අපිට ලැබුණත් අපිට ඒවා තුල මනුෂ්‍යත්වය දරාගෙන යන්නට අපිට බැහැ. අපිට නීතිය ඉදිරියේ මනුස්සකම ඉල්ලන්න වෙලා තියෙනවා. දැන් අපි මනුස්සකම ඉල්ලන්න යන්නේ කොහාටද? මනුස්සකම ඉල්ලන්න යන්නේ කොහාටද? දෙවියෝ වහන්ද? අපි යන්නේ කොහාටද? උසාවියට.
කියන්නේ වෙලා තියෙන්නේ එතනට. අනුස්සන වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ අපිට කියනවා ඔබ දෙවියන් වහන්සේ තුල ධර්මිෂ්ඨ සිත ඇති කරගෙන ඔබ ජීවත් වෙන්න. එතකොට ඔබට සියලු දේ ලැබෙනවා නේද? සැබෑවට ධර්මිෂ්ඨකමද සොයාපන්න කියලා තියෙනව නේද? අපි හොයන්නේ කියලා තියෙන්නේ මේ ලෝකේ වස්තුව ගැන නෙවෙයි. මේ ලෝකේ වස්තුව මොකද්ද කියලා තියෙන්නේ? මේ ලෝකේ වස්තුව කාවෝ කාල නාස්ති වෙනවා. වස්තුව කොටද ඔබගේ හිත එතන නැහැ. ඒ නිසා අපි හොයන්නේ කියලා තියෙන්නේ මොකද්ද? සැබෑවමද ධර්මිෂ්ඨකමද හොයන්නේ කියලායි මේ කුරුසිගත වූ යේසුස් වහන්සේ අපිට කිව්වේ. එච්චර දේවල් කියලා කියන යේසුස් වහන්සේගේ හඬ මේ කුරුසි පාමුල මේ උදේ ඉඳන් පැය 3ක් හිටිය ඔබට ඇහෙන්න ඕනේ. ඒක තමයි යේසුස් වහන්සේ අපිට කියන දේ. අපිට උන්වහන්සේ කියන දේ ඔබගේ ජීවිතය දේව කැමැත්ත ඉටු කිරීම සඳහා ඉවසීමේ දරා ගැනීමේ ජීවිතයක් කරගත යුතුයි. එහෙම නැත්නම් ඒක පැනලා යන ජීවිතයක් ඔබට නොවිය යුතුයි. ඒ ආකාරයේ ජීවිතය අපි ගත කිරීමෙන් අපිට ස්වාමීන් වහන්සේගේ උත්තානයේ අභියස අපිට නව කිතුලෙන් හැටියට නව ආකල්ප දරන කිතුලෙන් හැටියට ඒ උත්තානයේ ඉදිරියේ අපිට අලුත් උත්තානයක් සහිත ජීවිතයක් ඇතුළේ හිට ගන්නට පුළුවන් වෙන්නේ. නැත්නම් අපි පාස්කෝ සමරන්න ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. අපිට පාස්කෝක් සමරන්නට බැහැ. ඒ කියන්නේ අපිට නව ජීවිතයක්, නව ආකල්ප, නව සිතුම් පැතුම් දේව රාජ්‍යය පිළිබඳ අපගේ ක්‍රියාකාරීත්වය ඇතුළ අපි ඒ වගේ සැරසිලා අපි උත්සාහයේ අභිෂේක යන මිනිසු වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට නිකම් අරිමාතියේ යෝසෙෆ්ගේ තෝර්ගේ ගන්න යන්නද බැහැ. යේසුගේ උත්සාහයේ ළඟ හිට ගන්නට. ඒ නිසා අපි නව මිනිසුන් වෙලා ස්වාමීන් වහන්සේගේ දරුවන් වෙලා පාපෝච්චාරණය ලැබූ අයවලුන් වෙලා අපි ඒ ස්ථානෙට යා යුතු වෙනවා. අපි මොහොතක් නැවත හැරිලා බැලුවොත් අපි කතා කරපු චරිතය ඔබට මතකද? අපි මොනවද කතා කරේ කියලා? ඒ චරිත තුල අපි බැලුවා යුදාස් ඔහුගේ ජීවිතය ඒ මුදල් පිළිබඳව දරුවා වූ කර්මාවත් එක්ක ඔහුගේ ගමන ගැන. ඊට පස්සේ අපි බැලුවා කවුද? ඊලා අපේ හොදගත්ත මිනිස්සයා නේද? වගකීමෙන් මිදලා. ඊට පස්සේ කවුද? පේදුරු. පේදුරු පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේ දෙන්න නැවත හැරිලා ආව මිනිස්සේ. ඊට පස්සේ අපි කවුද වෙලේ? ඒ වගේ නේද? ස්වාමීන් වහන්සේ තුල කුලී වගේ ස්වාමීන් වහන්සේට වඩන මිනිස්සු. අපි කුලියට අකටයුතු නොකරන මිනිස්සු ජීවිතේ කියන අපිට වෙනවා. ඊට පස්සේ අපි මොනවද දැල්ලේ? ඉරේනි සීමොන් ඒස්පාස්ගේ කුරුසිය දරා ගන්න උපකාරවත් වුණා. මේ ලෝකේ කුරුසි දරාගෙන යන අයගේ ජීවිත සමග අපි එක්වියෙන් පිළිකිව්වා අපිට. ඊට පස්සේ සෝරුනේ වර්ගරාජ්‍ය වරපත් කරගන්නවා. පසුතැවිලි නිරුස් දේව රාජ්‍යය කරගත්ත සුරාගෙන අපිට පසුතැවිලි ජීවිතයක් අවශ්‍යයි කියලා මතක් කළා නේද? ඊට පස්සේ දේව අම්මා දරාගත් දේව රාජ්‍ය වෙනුවෙන් දරාගත් අම්මා අපිට දේව රාජ්‍ය නිසා දරාගෙන ජීවිතයක් ගත කරන්න දුන්න ආරාධනා කරනවා. ඉතින් මේ දවසේ මේ උදේ සිට මේ ගත කරපු කාලය තුල ස්වාමීන් වහන්සේට කතා කරන්න කියලා මම විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේගේ වචනය ඔබගේ ජීවිතේ ලක්ෂණ ගන්න කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ඒ සියලු දේ තුළ අපගේ ජීවිත දෙවියන් වහන්සේගේ පාවල තවමින් පාස්කුවේ ඒ උත්තරමනේ යේසුස් වහන්සේ ඉදිරියේ අපේ ජීවිත නව ජීවිත සමග තවන්නට නව ජීවිත බවට පත් කරලා තබා ගන්නට අපි උත්සාහ කරමු. අපි උන්වහන්සේගේ පාවල මේ වෙලාවේදී මම කියන්නේ අපි ආගේ ආඥාවෙන් සිටිනවා. උන්වහන්සේගේ කුරුසි පාවල හැදෙන්නට අපේ දුන්න කාලය ගැන, විවේකය ගැන, ඉවසීම ගැන, දරා ගැනීම ගැන අපි බොහෝ ස්තුතිවන්ත වෙනවා ස්වාමී. අපි උන්වහන්සේ කතා කළ නිසා ස්තුතියි. දෙවි පියාණනි උන්වහන්සේ උත්තාන වෙන ඒ උදෑසනේදී උත්තානයේ සීකරන් මම බලාපොරොත්තු වෙන සිටින උදෑසනේදී
අපි ඔබ වහන්සේ ඉදිරියේ සිටින්නට සුදුසුක් බවට පත් කළ නැව. ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාරයට අපට ඔබ වහන්සේ තුළ නව ජීවිත ලබා දුන්නේ නැව. අපි එක් එක්කෙනාට අපගේ පවුල් වල අයද ඔබ වහන්සේගේ අත්වලට බාර වෙමින් කැප වෙමින් මේ ඉලා සිටින්නේ ගැලවුම් පාර ප්‍රේමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.